හයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අදත් යන්නේ බැංකොක් වල තියෙන තවත් ප්‍රසිද්ධ මාකට් එකකට. ඉතින් ඔන්න අපි වාහනයකුත් දාගෙන මේ යන්නේ කොහෙද දන්නවද? අපි අද යන්නේ චයිනා ටවුන් වලට. ඉතින් චයිනා ටවුන් වලට මම කලින් ගිහින් තිබුණා. ඒත් මම ගියපු දවසේ ටවුන් එක වහලා තමයි තිබුණේ. ෂොප් එකක්වත් ඇරලා තිබුණ නැහැ. වෙනට මම රෑට නම් ඇවිල්ලා තියෙනවා. රෑට තනිකරම තියෙන්නේ ස්ට්‍රීට් ෆුඩ්ස්. මාරම ලස්සනයි රෑට චයිනා ටවුන් එක. තායිලන්ඩ් වල තියෙන චයිනා ටවුන් එක ලෝකේ තියෙන පරණම චයිනා මාකට් වලින් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන ට්‍රැඩිෂනල් ෂොප් තියෙනවා, ස්ට්‍රීට් මාකට් එකක් තියෙනවා, ඒ වගේම චයිනීස් රෙස්ටුරන්ට් තියෙනවා. ඉතින් ඒ වගේම දවල් කියලා නෑ, ඔයගොල්ලන්ට ඕන නම් ස්ට්‍රීට් ෆුඩ් try කරන්නත් පුළුවන්. චයිනා ටවුන් එක කියන්නේ ඉතින් ගොඩාක් බිසි වෙන තැනක්. මොකද තායිලන්ඩ් වලට එන ටුවරිස්ට්ලා ගොඩාක් මේ චයිනා ටවුන් එක විසිට් කරන්න යනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ ඉතින් චයිනීස් වගේ එක එහි තියෙන ට්‍රැඩිෂනල් දේවල් චයිනා ටවුන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලොන්ගේ මේ වගේ ට්‍රැඩිෂනල් ඇඳුම් බලා ගන්නත් පුළුවන්. ඕගොල්ලන්ට ඕන නම් ඉතින් ඒව ගන්නත් පුළුවන්. ඉතින් පාර තියෙන මෙන්න මේ වගේ ෂොප්ස් වල ගොඩාක් නට්ස් වර්ග තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕන නම් ඒව ගන්න පුළුවන්. මේ ඔක්කොම පැකට් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම තායිලන්ඩ් වල තියෙන එක විදිහේ බාම් වර්ග, මෙහි තියෙන එක විදිහේ ඔයිල් වර්ග, මේ හැම දෙයක්මත් එතන දාලා තියෙනවා. ඉතින් මමත් දන්නේ නෑනේ, මමත් මීට කලින් ඇත්තටම මේ මාකට් එකට ඇවිල්ලා නැති නිසා අපි ගිහින් බලමු මොන වගේද මොන වගේ අයිටම්ද තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මට හිත ගියා මෙන්න මේ හෑන්ඩ් බෑග් ෂොප් එකට. මෙතන බාත් 100 150 වගේ ඉඳන් බෑග්ස් දාලා තිබුණා. ඉතින් ඇතුළට ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් බොරුවට නෙමෙයි ළමයි, ඇත්තටම මේ බෑග්ස් ලස්සනයි. ඔයගොල්ලන්ට බලන්නකෝ. ඉතින් ඇත්තටම එළියෙන් අපි ගන්නවට වැඩිය මං හිතනවා චයිනා ටවුන් එකේ නම් මේ වගේ ප්‍රයිස් එක අඩුයි කියලා. මොකද මම මේ ඇතුළේ තිබ්බ බෑග් වල ප්‍රයිස් එක ඇහුවාම එයා කිව්වේ බාත් 200 250 300 වගේ ප්‍රයිස් තමයි. ඉතින් ඊට වැඩි ඒවත් තියෙනවා. ඉතින් මම ආපු අර පොඩි වෙට තියෙන හෑන්ඩ් බෑග් ඉතින් ඒ ප්‍රයිස් තමයි. මෙන්න මේ විදිහට දාලා තිබ්බ බාත් 50 ඉඳන් බෑග්. ඉතින් මේවා මං හිතන්නේ ඒගොල්ලොන්ගේ ස්ටොක් ක්ලියර් කරන්න හරි පරණ ඒවා හරි වෙන්න ඕනි. මේ වගේ කිසිම ඩැමේජ් එකක් නම් මට පේන්න තිබුණ නැහැ. මෙතන බාත් 100ට බාත් 150ට වගේ ලස්සන ටිකක් දාලා තිබුණා. ක්‍රිස්මස් එක ළඟ නිසා චයිනා ටවුන් එකේ ෂොප්ස් වල දාලා තිබුණා ක්‍රිස්මස් එකට ඕන කරන අයිටම් හැම එකක්ම වගේ. ඉතින් මම හිතන්නේ මේ තැන් වලින් ගොඩාක් කට්ටිය ඇවිල්ලා ගන්න හෝල්සේල්. මොකද මේ වගේ ප්‍රයිස් එක ගොඩක් අඩුයි. ඉතින් විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනේ, ඔයාලා තායිලන්ඩ් ඇවිල්ලා එහෙම නැත්නම් බැංකොක් ආවහම ඔයගලන් shopping කරද්දි හොයන්නේ හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් නම් ඉතින් ඔයගලන්ට පුළුවන් ගොඩක් වෙලාවට shopping mall වලින් ඒවා ගන්න. ඒ කිව්වේ ප්ලැටිනම් මෝල් එක තියෙනවා, ඒ වගේම සෙන්ට්‍රල් වර්ල්ඩ් එක තියෙනවා, ඒත් එකම MBK එක තියෙනවා, සියම් පැරගොන් එක තියෙනවා. මේ වගේ ගොඩාක් shopping mall තියෙනවා. ඉතින් ඒවට ගියපුවාම ඔයාලට branded ඇඳුම්, ඒ වගේම hand bag, shoes, ඒ වගේම makeup item මේ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඔයාගේ අතේ තියෙන ගානට බජට් shopping හොයනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ මාකට් වලින් ඔයාලට ඕන කරන දේවල් ගන්න. ඉතින් ඒ ගද්දි ඔයාලට පුළුවන් ඔයා ගන්න ඇඳුම් එහෙමත් නැත්නම් අයිටම් හොඳට බලලා ක්වොලිටිද කියලා බලලා ගන්න. ඉතින් මෙතන දාලා තිබ්බා ප්‍රෙෂ් ඔන් එයර්ස්. ඇත්තටම මේ බාත් 20ට වගේ තියෙනවා. 20 ඉතින් ඔයාලට ගන්න පුළුවන්. එකක් ගද්දි 20යි. ඊට වැඩිය ගන්නවා නම් තවත් ප්‍රයිස් එක අඩු වෙනවා. ඉතින් මේ සමහර ඒ වගේ එකින් එක ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. සාමාන්‍ය අපි මේක
බැංකොක් වරින් ගත්තත් සමහර වෙලාවට බාත් 50ක් 100ක් වගේ වෙනවා. ඉතින් මේ ප්‍රයිස් එකට ගන්න එක මාරම වර්ත්. ඉතින් ඔයාට හෝල්සේල් වගේ අරන් යන්න ඕන නම් ලංකාවට මෙතෙන්ට ඇවිල්ලා මේවා ගන්න එක මාරම ලාභයි. ඉතින් ගෑල් ළමයිට ඕන කරන එක එක විදිහේ සුකුරුත්තන් අයිටම් ගොඩාක් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එකක් වගේ කරනවා නම් ඇත්තටම මෙතනින් අරන් යන්න එන්න මාර ලාභයි සහ ඔයාට ඕන කරන එක එක විදිහේ අයිටම් ගොඩාක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙනවාට නේල්ස් කරන්න ඕනේ අයිටම්. ඉතින් මේවත් එහෙමයි බාත් 20 40 50 ඒ වගේ ප්‍රයිස් එකට ගන්න පුළුවන්. මෙන්න මේ සොක්ස් පැකට් එකම දෙන්නේ බාත් 80ට. මං හිතන්නේ ඒකේ සොක්ස් 5ක් තියෙනවා. සොක්ස් 5ටම බාත් 80යි. ඉතින් මේ තියෙන හැට් මේ හැට් බාත් 50යි 60යි ඒ වගේ ප්‍රයිස් වලට ගන්න පුළුවන්. ඇත්තටම මම දන්නේ නැහැ මේක ලංකාවත් එක්කම බලද්දි ලාභද කියලා. මොකද මම ලංකාවේ ප්‍රයිස් එක දන්නේ නැහැ. හැබැයි මෙහෙනම් ඇත්තටම අපිට බාත් 50ට 60ට බැංකොක් වලින් නම් මේ වගේ හැට් එකක් ගන්න බෑ. මාරම ලස්සන හැට් එකක් එතන තිබුණා. ඇත්තටම චයිනා ටවුන් එකේ එක එක වගේ ටොයිස් වර්ග තිබුණා. ඉතින් මේ වගේ ටෙඩීස්ලත් හිටියා. ටෙඩීස්ලන ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. විශේෂයෙන්ම ලබු බූස්ලා හිටියා. ඉතින් ඔයාට එක එක සයිස් වලින් එක එක ප්‍රයිස් වලට ගන්න පුළුවන්. මෙතන ඔරිජිනල් ඒවත් ඇති. මම බැලුවේ නැහැ ඔරිජිනල් ඒවා තියෙනවද කියලා. ඒනට මෙන්න මේ විදිහට ගොඩාක් දාලා තිබුණා. ඉතින් ඔයාලට මෙතන බාත් 20ට 50ට 100ට ඒ වගේ ප්‍රයිස් වලටත් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන දාලා තිබ්බ චූටි කට්ටිය. ඉතින් මම මෙතනින් එකක් ගත්තා. ඒක බාත් 20යි වුණේ. හැබැයි හරි ලස්සනයි. එතනත් එක එක කලර්ස් වලින් තියෙනවනේ. මට තෝරන්න වෙලාවක් නැහැ. ආයෙ එන්න ඕනි කියලා මම හිතුවා. මෙන්න මේ වගේ ජුවලරීස් ගොඩාක් තිබුණා. ඔයාට ජුවලරීස් ගන්න ඕන නම් එක එක ඩිසයින් වලින් තියෙන. හැබැයි මේ ගොඩාක් ඩිසයින් මෙහි තියෙනවා. ඉතින් මෙහි කට්ටිය දාන්නෙත් නැහැ. හැබැයි මෙහි තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ වගේ ලොකු ලොකු ඩිසයින් තමයි. මේගොල්ලන් ගොඩාක් වෙලාවට ජුවලරීස් පාවිච්චි කරන්නේ නැහැ. ඔයා තායිලන්ඩ් ඇවිල්ලා ඔරිජිනල් ගෝල්ඩ් ගන්න හිතන් ඉන්නවා නම් ඔයාට චයිනා ටවුන් එකෙන් ගන්න පුළුවන්. චයිනා ටවුන් එකේ ගොඩාක් ජුවලරි ෂොප් තියෙනවා. ඉතින් ඔයාලට ඩිසයින් බලලා ගන්න පුළුවන්. ඇත්තටම ඩිසයින් නම් අපි ලංකාවේ දාන ඩිසයින් නම් මෙහි හොයාගන්න ගොඩක් අමාරුයි. මෙහි තියෙන ටිකක් ලොකු ඩිසයින්. ඉතින් ඔයා චයිනා ටවුන් එනවා නම් චයිනා ටවුන් එකේ මෙන්න මේ විදිහ එක එක විදිහ සුපුරුත්තන් අයිටම් තමයි ගොඩාක් තියෙන්නේ. ඒ කියන්නේ කොණ්ඩ කටු, කොණ්ඩ බූල්, ජුවලරීස්, හෑන්ඩ් බෑග්ස්, ඒ වගේ අර ගෑන් ළමයිට ඕන කරන අයිටම් ඔක්කොම වගේ තියෙනවා. ඉතින් මේ අයිටම් බල්ක් එකක් විදියට ගන්නවා නම් ඔයාට ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. ඉතින් අයිටම් එකක් දෙකක් එහෙම ගන්නත් පුළුවන්. ඉතින් එහෙම ගන්නට වැඩිය අර අයිටම් 3ක් 4ක් ඒ වගේ ගද්දි මෙයාලා ප්‍රයිස් එක අඩු කරලා දෙනවා. ඇත්තටම මෙහි ඇඳුම් නම් ලොකුවට තිබුණ නැහැ. මේ වගේ අයිටම් තමයි ගොඩාක් තිබුණේ. ඒත් එක්කම මෙටීරියල්ස් තිබ්බා. ඔයාට මෙටීරියල්ස් ගන්නවා නම් හෝල්සේල් විදිහට ඉතින් මෙටීරියල්ස් ගන්න පුළුවන්. ඉතින් මම දැක්ක මෙතන මල් හදන කට්ටියට ඕන කරන අයිටම් නම් ගොඩක් තියෙනවා. මල් හදන්න ඕන කරන එක එක විදිහ අයිටම්. ඉතින් ඔය වගේ බිස්නස් එකක් කරනවා නම් ඔයාට ඕන කරන අයිටම් මෙතන තියෙනවා. මම ඔයාලට කලින් කිව්වා වගේ චයිනා ටවුන් එක මේ දවස්වල ක්‍රිස්මස් එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් ක්‍රිස්මස් එක ළඟ නිසා ඒකට ඕන කරන අයිටම් තමයි ගොඩාක් ෂොප් වල දාලා තිබ්බේ. ඉතින් ඒවට ඕන කරන හැම අයිටම් එකක් වගේම තිබ්බා. මට මෙන්න මේ ෂොප් එක හම්බුණා. මේ ෂොප් එකේ නම් නැති දෙයක් නැති තරම් ඕන කරන හැම දෙයක්ම තිබුණා. ගර්ල්ස්ලට ඕන කරන අයි ෂැඩෝ පැලට්, ඒ වගේම පවුඩර්ස්, ලිප්ස්ටික්, නේල් පොලිෂ්, ඒත් එක්කම මස්කාරා, අයිලයිනර්, ඉතින් හැම දෙයක්ම ඕගොල්ලන්ට ඕන කරන ඔක්කොම මේ ෂොප් එකේ තිබුණා. ඉතින් මෙතනත් ඒගොල්ලන් හෝල්සේල් විදිහට තමයි දෙන්නේ. මං හිතන්නේ අයිටම් එකක් ගන්නවා නම් දෙන්නවා. හැබැයි ඔයගොල්ලන් හෝල්සේල් ගන්නවා නම් ඔයගොල්ලන්ට ප්‍රයිස් එක ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඔන්න බිස්නස් කරන ගර්ල් කෙනෙක් නම් ඔයා මෙතෙන්ට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. ඒ වගේම මෙතන තිබුණා ක්‍රීම් වර්ග, ෂැම්පු වර්ග, ඒ වගේ අයිටමුත් මෙතන තිබුණා.
ඉතින් තාම ඉවර නෑ. තව ගොඩක් තියෙනවා ඇවිදින්න. ඉතින් ආව එකේ ඔක්කොම කවර් කරලා යන්න මං හිතුවා. ඒක නිසා ඉතින් මම මේ විදිහට ඇවිද හැම ෂොප් එකක්ම බල ගියා. ඉතින් මෙතන shopping කරන ගමන් කන්න පාරදිට තියෙනවා. ඉතින් මම කොහේ ගියත් අන්නාසි ගන්න හරි ආසයි. ඉතින් අන්නාසි එකක් ගත්තාම ඉතින් ඒක කාලේ ඉවර වෙනකම් මම කොහෙවත් යන්නේ නැහැ. ඉතින් ඒක කාලේ ඉවර වෙලා තමයි ඊට පස්සේ මම මට තියෙන වැඩේ බලන්නේ. ඉතින් හරි රසයි මේ අන්නාසි එකත්. ඉතින් මේ තියෙන්නේ තවත් handbag කඩයක්. handbag කඩ නම් ගොඩාක් තිබ්බ ළමයි. ඉතින් මේකත් ලස්සන handbag ටිකක් තියෙන නිසා මං හිතුවා ඔයගොල්ලන්ට මේකත් පෙන්වන්න ඕනි කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් චුටි අයිඩියා එකක් ගන්න. ඉතින් බලන්න මේකෙත් තියෙන්නේ මේ වගේ හෑන්ඩ් බෑග්. ඉතින් ඒවත් බාත් 200 300 ඒ වගේ ප්‍රයිස් තමයි. ඉතින් ඊට වැඩි ඒවත් තියෙනවා මං කලින් කිව්වා වගේ. ඉතින් මෙන්න මේ බෑග් එක එතන දාලා තිබ්බේ බාත් 200යි. ඒක හරි ලස්සනයි අනේ. ඒවත් අර කලින් එක වගේම තමයි. හැම ෂොප් එකකම වගේ මේ වගේ ඉස්සරහා දාලා තියෙනවා. ඔයාලා shopping කරන ගමන් ඔයාලට ඕන නම් ස්ට්‍රීට් ෆුඩ් try කරන්නත් පුළුවන්. මෙතන තිබ්බා දැල්ලෝ ඒ වගේම තව එක જાතියව ගොඩාක් තිබුණා. ඉතින් ඔයා කැමති නම් ඔයාලට try කරලා බලන්න පුළුවන්. අපි නම් try කරේ නැහැ ඇත්තටම. මොකද ඉතින් මෙහි තියෙන හැම කෑමක්ම අපේ ටේස්ට් එකත් එක්කන් සෙට් වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි ටෙස්ට් කරලා ඉතින් අපි අඳුරගෙන තියෙන අපිට මොනවද සෙට් වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි fried chicken කනවා. ඉතින් ඒ වගේ සෙට් වෙන ඒවා විතරයි කන්නේ. අනික ඒවා නම් ගොඩක් වෙලාවට කනවා අඩුයි. ගොඩක් වෙලාවට මෙයාලගේ fried rice වර්ග නම් අපේ ටේස්ට් එකත් එක්කන් සෙට් වෙනවා. ඒවා අපිට කන්න පුළුවන්. ඔන්න ඉතින් අපි චයිනා ටවුන් එකේ ඇවිදලා ඉවර වෙද්දි මට ආව ලොකු බඩගින්නක්. ඉතින් එතනම තියෙනවා ලෝටස් එකක්. ඉතින් ඔයාටත් චයිනා ටවුන් වල බඩගින්න උනොත් යන්න ලෝටස් එකට. මම නම් මේ ගත්තේ chicken fried rice එකක්. ඒක ඉතින් අපේ ටේස්ට් එකත් එක්කන් හොඳටම සෙට් වෙනවා. රසයි ඒක. ඉතින් ඔයාලටත් පුළුවන් ලෝටස් එකට ගිහිල්ලා මොන හරි කන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ස්ට්‍රීට් ෆුඩ් කන්න ඕන නම් ස්ට්‍රීට් ෆුඩ් කන්න පුළුවන්. ඉතින් මේ විදිහ නම් තාම ස්ට්‍රීට් ෆුඩ් මාකට් එක ඕපන් කරලා තිබුණ නැහැ. අපි කාලා එහෙම ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් තවත් ලස්සන vlog එකකින් අගල්ලාම හම්බෙන්න එනකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න හැමෝම ආදරේ හැමෝටම.